සුබ දවසක් යාළුවෝ හැමෝටම. අද චෙස් රිපෙයාර් එකට ඇවිල්ලා තියෙන්නේ CD125 යතුරුපැදියක්. මේ ගැටලුව තමයි මේකේ පෝක් ඇද වෙලා තියෙනවා. ඒ වගේම කොලම් හැන්ඩල් එක. ඒ වගේම චැසිය. චැසිය ඇද වුණාට පස්සේ පෝක් ඇදලා දාලා තීරුමක් නැහැ. මොකද එහෙම වුණොත් එහෙම ෂොක් වෙනකොට මඩ් ගාඩ් එක සයිලන්සරේ වදින්න පුළුවන්. ගොඩක් ලං වෙලා තියෙන්නේ. ඉතින් අපි ඉස්සරහට බලමු කොහොමද අපි චැසිය රිපෙයාර් කරන්න කියලා. ඒ වගේම චැසිය කරහැරලා තියෙනවා. ඒක නිසා ඒක අනිවාර්යෙන් අතාරින්න ඕනේ. චැසිය රිපෙයාර් එකේදී ගොඩක් දුරට යතුරුපැදියේ සියලුම කොටස් ටික දරලා අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි ඊළඟ ප්‍රොසෙස් එකට යන්නේ. දැන් අපි පෝක් බට දෙකත් ඇදාරගෙන තියෙන්නේ. ඒ වගේම කොලම් එක ඇදාරලා තියෙන්නේ. ඒවලට පේනවා ඇති චැසියේ ඇදේ කොහොමද ඇදාරලා තියෙන්නේ කියලා. ඇදේ කිසිම දෙයක් නැහැ, රත් කරලා නැහැ. ඒ වගේම අලුතෙන් ප්ලේන් කරලා මුකුත් නැහැ. තිබුණ තත්ත්වෙම තියෙනවා. ඒ වුණාට ඇදේ ඇදාරලා තියෙනවා. අන්න එහෙම තමයි අපි චැසියක් රිපෙයාර් කරන්නේ. කිසිම හානියක් කරලා නැහැ. ඊට පස්සේ අපිට තියෙන්නේ ආයි ගලොප් කෑල් ටික assemble කරන්න. හරි, එහෙනම් අපි වැඩේ සාර්ථකව ඉවර කරා. එහෙනම් ඔබ සැමට සුබ දවසක්.